Hello, හැමෝටම කොහමද? හොඳින් ඇති කියලා මම හිතනවා. අද අපි ආවෙදින්න යන්නේ සූර්යකන්ද. ඒ කියන්නේ වංගු 10ත් බලන්න තමයි ආවේ. ගොඩක්ම මේ තියෙන පළවෙනි වංගුව පුදුමාකාර ලස්සනක් තියෙන්නේ. ඒ කියන්නේ අපේ පැත්තනේ ඉතින් අපිට ආඩම්බරයි මේ වගේ පැත්තක ඉපදුන එකත් මට මාර ආඩම්බරයි. පුදුම ලස්සනක් තියෙන්නේ මේ පැත්තේ. හැබැයි මම මෙච්චර කල් ඉඳලා මං අද තමයි ආවේ මේ පැත්ත බලන්න. හස්බන්ඩ් නිසා තමයි ඉතින් ආවේ. thank you husband. ඇත්තටම මේ වටේටම කඳු තමයි තියෙන්නේ. අපේ පැත්තේ රක්වාන මේ සූර්යකාන්ත පැත්ත, ඒ පැත්ත පොතුපිටිය පැත්ත, ඒ හැම පැත්තක්ම හරිම ලස්සනයි. සිංහරාජ ළඟනේ තියෙන්නේ. මාරම ලස්සනයි. ඒක නිසා මේ වටේටම කඳු තියෙන්නේ. මේ කඳු උඩ තමයි මේ පාරවල් තියෙන්නේ. අපිට හිතා ගන්නවත් බෑ මේක. දැන් මේ එක පාරක දිහා ඉඳලා බලද්දී උඩ කන්දක් පෙවුනොත් එහෙම ඒ කන්ද උඩ තියෙන පාරක් තමයි මේක කියලා අපිට ඒ කියන්නේ පාරේ ඉඳලා හිතා ගන්න බෑ. දැන් මෙහෙම එද්දී අපිට හිතෙනවා අපි අර දැක්කේ කන්ද උඩනේ අපි මේ ඉන්නේ කියලා. බලන්න එනවා තාම පාර හදන ගමන් ඉන්නේ. ඒ තෝනේ වාහනයකට යන්න පුළුවන්. දැන් යන්නේ හතේ වංගුවෙන්. එතනම තියනවා ලස්සන පන්සල. ඒ කියන්නේ භාවනා මධ්‍යස්ථානය. බෝධිරාජ ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයක් තමයි මෙතන තියෙන්නේ. හරිම නිස්කලංක පරිසරයකට වෙලා භාවනා කරන එක කොච්චර නම් දෙයක්ද. ඉතින් ඒකට දැන් හැමෝටම අවස්ථාවක් තියෙනවා. මේ පන්සල චුට්ටක් එහාට ගොඩක් තියෙනවා. මේ ඉස්සරහ ටික තමයි මම ඔයාලට පෙන්නන්නේ. මේක චීන හරි කොහේ හරි මං හිතන්නේ පරිත්‍යාගයකින් තමයි මේක හදලා තියෙන්නේ. එතන ගහලා තියෙනවා. ඇත්තටම මේ වගේ නිස්කලංක ඉතින් මේ වගේ පරිසරයක ඉඳගෙන භාවනා කරනකොට මාරම නිදහස්නේ හිතට ගත්තට හැම දෙයකටම පුදුම නිදහසක් දැනෙන්නේ. ඒ වාසනාව තියෙනවා මෙතන මේ භාවනා මධ්‍යස්ථානයට එන ඔයාලට. කිසි කාර්යතරයක් නැහැ. කන් දෙකට ඇස් දෙකට හරිම ප්‍රියයි මේ පරිසරය. ඉතින් කන් දෙකට එන්නේ සද්දේ හුළඟ සද්දේ තමයි. හරි. ඉතින් දැන් අපි නිකන් ඇවිදගෙන යනකොට නිකන් භාවනාවක් වගේ තමයි පරිසරයත් එක්ක. අපි ඉතින් ඒ කියන්නේ මාර වාසනාවන්තයි ඉතින් මේ වගේ දේවල් ලැබෙනවා. ලස්සනයි නේද? අපි දැන් යන්නේ සූර්යකන්දේ වංගු 10න් පස්සේ තියෙන ප්‍රාන්ත ආරණ්‍ය සේනාසනයට. මං හරි කියලා හිතනවා නම මට මතක විදිය තමයි ඒ. බලමු මේ ඒ ආරණ්‍ය සේනාසනයට යන පාර තමයි මේ තියෙන්නේ. දිගටම ඔයාලා බලන්න. ඉතින් හරි ලස්සනයි. ඒ වගේම දැන් ඇවිල්ලා ඔයාලට දුර ඉඳන් ආවොත් හරි ළඟ ඉඳන් හරි කොහොම හරි ආවොත් නවතින්න තැන් ඔය තියෙනවා මෙතන. මේ කැලේ ඇතුලේ මේ කියන්නේ ආරණ්‍ය සේනාසනයට යන පාරේ තියෙනවා විලා තියෙනවා, රෙස්ටෝරන්ට් තියෙනවා, හොටෙල්ස් තියෙනවා.
ඕනි තරම් ඔයාලා නවතින්න තැන් තියෙනවා. ඔය තියෙන්නේ ඒ තැනක් තමයි මම පෙන්වුවේ වීඩියෝ එකේ. ඇත්තටම මේ පුදුම ලස්සනයි. දැන් මේ මැදින් යද්දි ලස්සන චූටි දියල්ලක් වගේ එකක් එනවා. ඔයාලට පේනවා ඇති. බලන්නකෝ. අර මේ ෆෝන් එකෙන් දකින්නට වඩා ඇස් දෙකෙන් දකින්නකොටම පුදුම ලස්සනක් තියෙන්නේ. මං ඇත්තට මේ වගේ ලස්සන පළාතක් දැකලම නැහැ ඇත්තටම. ඇවිල්ලාම ඔයාලම බලන්න. වතුර සීතලයි වතුර. අර ඔයාලට දැන් පේනුනේ ඒ ආරණ්‍ය සේනාසනේ මේ ඒකට යන පාර චුට්ටක් අපි දෙන්නත් ඒ කියන්නේ මම චුට්ටක් බයෙන් ගියේ. මොකද ඒ යන පාරේ අපි දෙන්න විතරයි හිටියේ. කවුරුත් හිටියේ නෑ. අපි දන්නේ ඇතුලේ පිරිවෙනක් පන්සලක් ඒ කියන්නේ හාමුදුරුවරු වැඩ ඉන්නවා කියලා ඇත්තටම අපි දන්නේ නෑ ඉස්සරහට. අර බලන්නකෝ අර කන්දේ මීදුම යන හැට ඔයාලට පේනවද ගොඩක්? ඔයාලට දියල්ලක් පේනවද? ඔයාලට පේනවද අර ලස්සන කන්දේ මීදුම යනවා ඉක්මනින්? මේ ආරණ්‍යයේ දානවේල් බාරගන්න පුළුවන්. මේ නම්බර් වලට කතා කරලා මේ account එකට සල්ලි දාගන්නත් පුළුවන්. සල්ලි දාන්නත් පුළුවන්. ෆොටෝ එක. මේ ඔක්කොම කට්ටියම දැනුවත් කරලා තමයි මේ බෝඩ් ගහලා තියෙන යන පාරවල්. ඉතින් අපි යමු. දැන් අපි යන්නේ බුදු පිළිමය බලන්න. එන්නකට යාළුවෝ ගොඩයි. අපිත් එක්ක යාළුවෝ ගොඩක් ඉන්නවා. බලලා ප්ලාස්ටික් මේ බලන්න මිනිස්සු බෝතල් දාලා ගියලා. එයාලා වයින් කරනවා. මේ සෙට් එක අපිත් එක්ක යන්නේ ඉන්නේ. පිළිමේ ඇත්තටම මම මේ වෙලාවේ යන්න හරි බයින් ගියේ. මේ ටිකේ කවුරුත්ම නැහැ. වැස්සකුත් එනවා. කලවර වෙලා තිබුණේ පේනවනේ ඔයාලට. ඉතින් කොහොම හරි ගියා ඉතින්. හැබැයි එනවා හොඳ වැස්සක්. මේ හරි තමයි දීන්නේ. අර පොඩි බඩේ තියෙන්නේ මොකද්ද? ඔයා මගේ පිටිපස්සෙන් එනවද? බලු සෙට් එක. ඉතින් මේ චූරි බවුව ටික තමයි අපේ බය. يعني මගේ බය චුට්ටක් නිව්වේ. හැබැයි යාළුවට මම චුට්ටක් බයයි. මම බයෙන් ආවේ. ඔව් දැන් අපි හිතෙන්ට ආවා. බලන්නකෝ වටේම පේනවා මාර ලස්සනයි. ඉතින් රක්වාන පැත්ත පේනවා. අපේ පොතු පිටියේ පාර පේනවා. පුදුම ලස්සනක් තියෙන හුළඟයි ගොඩක් ලස්සනයි. හැමදේම ඉතින් බලමු මේ වීඩියෝ එකේ. මෙතෙන්ට නම් මං ගියේ මාරම් වයින් කෑ ගහලා ගියේ මම වීඩියෝ එක ඒව දාන්න නැහැ මොකද මට ලැජ්ජයිනේ. ඇත්තටම මාර බයයි දෙපැත්තම ලොකු පල්ලමක් තියෙන්නේ. මෙතන කියන්නේ ලෝකාන්ත කියලා.
අර ඔය පේන්නේ පහලින් පේන්නේ සෝරි අර කලින් පෙන්නුනේ පහලින් ඒ රක්වානි පැත්ත. එන්න ළමයි යන්න එන්න යා යා චුටි හාමුදුරුවරු දෙන්නේ චුටි හාමුදුරුවරු සරුංගල් යවනවා මේ තියෙන්නේ එයාලා වැඩ ඉන්න තැන. ඔයාලා දැක්කනේ ඇත්තටම මේ කියන්නේ මේ ආරණ්‍ය සේනාසනයේ හාමුදුරුවරු 49ක් වැඩ ඉන්නවා. ඔයාලා කවුරු හරි මේකට එනවා නම් පුළුවන් දේවල් අරගෙන එන්න කියලා මම ඉල්ලනවා. ඇත්තටම අපි එද්දි දැනන් හිටියේ නෑ එහෙම වැඩ ඉන්නවා කියලා. දැන් දන්නවනේ ඒකයි ඔයාලා දැනුවත් කරේ. මේ අපිත් එක්ක ගිය චූටි බව්වන්ට කන්න දේවල් ටිකක් තීලා එහෙම අපි පිටත් වුණා. අපි එන ගමන් අපිට පුළුවන් විදිහට පොඩි හාමුදුරුවරු එහෙම ගොඩක් ඉන්නවා. 25ක් විතර ඉන්නවා මං හිතන්නේ. ඒ හාමුදුරුවරුන්ටයි ඔක්කොටම අපිට පුළුවන් විදිහට අපි පොඩි බඩු ටිකක් අරගෙන මේ කඩෙන් තියලා ගියා ලොකු හාමුදුරුවන්ට යවන්න කියලා. අපි ආයෙත් ගෙදර යන්න දැන් ඔන්න වංගුවෙන් වංගුව පහලට බහිනවා. මේ 9 වෙනි වංගුව ළඟ ලස්සන ටේබල් එකක් දාලා ගල් වලින් හදලා තියෙන්නේ. පුදුම ලස්සනයි. එතන ඉඳගෙන කාලා හැබැයි එතන නාස්ති කරන්න නම් එපා කවුරුත් ගිහිල්ලා එතන මේ පරිසරය ආරක්ෂා කරගන්න අපිම දැනගන්න ඕනි. ගෙනියන කොල්ල පොලිතින් බෝතල් ඒ ඔක්කොම අරන් එන්න පුළුවන් නම් එතන තියෙනවා නම් මොන හරි ඒවත් අයින් කරලා ලස්සන කරලා එන්න එතන කියලා මං මෙතන බෝතල් මේ බියර් බෝතල් කියන හරිම දුකයි. මගේ ෆෝන් එකේ බැටරි බහලා තියෙන්නේ දැන් ඕෆ් වෙන්න ළඟයි. එහෙනම් ගිහින් එන්නම් බයි. ලස්සන වීඩියෝ එකකින් ආයිත් හම්බෙනකන් හැමෝටම සුබ දවසක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.